ආයිබෝවන් සුබ දවසක්. ඔන්න යාළුවෙක් ඇවිල්ලා. යාළුවා දඩයන් කරන්න වගේ නිකන් බලන්න. ඒ ඔය 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 මේ මෙතෙන් මෙතන ඒ මෙතන මොන වඩා ගන්න යන්නේ යාළුවා මගේ එකට ඉතින් හලෝ හායි hey අපේ කෝමාරිකා ගස් ටික මෙහාට ගෙනත් තිබ්බා මම. කෝමාරිකා ගස් ටික මෙහාට ගෙනත් තිබ්බා මෙහා නිකන් මේ. මොකද චූටි? කොහෙද යදුවන්නේ? දිව්වා. කොහෙද යදුවන්නේ? මේක අස්සට යනවද? මේ තියෙන බලන්න. මේක අස්සට යන්න පුළුවන්. ඕනනම් යන්න පුළුවන්. නේ? අවශ්‍ය නම් විතරයි. අවශ්‍ය නම් Tamanට ඒක අස්සට ගිහිල්ලා ඇංගිලා ඉන්න පුළුවන්. දඩයන් කලාවට පුරුදු වෙන්න වගේ යන්නේ. ඊයේත් සෙල්ලම කරා එක්කෙනා. මම දැන් මේ ගෙවත්තට පැනලා මේවා ටිකක් හදන්න හැදුවේ මොනවාද? ග්‍රීන් පීස් ඇට ටිකක් හිටවන්න හැදුවේ. ඒ අතර මේ චූටි බාස් කියන මේක අස්සට වින්දලා. එනවා බලන්න. කවුද ඉන්නේ බලන්න. මගේ ඇකට පැන්න. මාර මනුස්සේ. හේ බය කරන්න එපා අපිව. අර ඔයගොල්ලෝ දන්නවද අර ඉස්සර පොඩි කාලේ අපි අර නිකන් පැල් එහෙම අදාගෙන ඉන්නවා අර කොඹුරු වල එහෙම අන්න ඒ වගේ. දැන් මෙයා මේක අස්සට බහැලා. මොඩ ළමෙක්. අපි අත්තක්වත් තරම් පොඩි සෙල්ලම් කරන්න. පොඩි පොල කෑල්ල. අපි ඊයේ මේක අස් කර හිටියා මිනිහා මේක අස්සේ දඟලන බය කරනවා. මිනිහා මේක අස්සේ දඟලන හින්දා මල්ලි එනවා. චුටි බස් කොහොමද වැඩි? කට්ටියගේ වැඩි කොහොමද? එයා යනකොට අත්තත් යනවා. හොඳ වැඩි හැබැයි උනේ. මිනිහා බය වෙනවා. පැන්න. බය වෙන්න එපා ඔය ආකාරයෙන්. මේ චූටිස් ඔන්න කුරුල්ලෝ ඇවිල්ලා. කුරුල්ලෝ ගොඩක් ඇවිල්ලා. කිරි ගාලා උඩින් යන ඔයාට අල්ලන්න බෑ. කුරුල්ලෝ යනවා හැම පැත්තෙම. ගියා. ඔයාට අල්ලන්න හම්බෙන්නේ. මොකෙක් හරි සතෙක් කෑවා. මල්ලි. දැන් ඔයා මෙහෙන්න. කොහොම දුවන්න එපා. ඔයා යන් අපේ ගෙවත්තට එන්න මෙහෙම. මෙන්න. මේ නෑ මගේ කැමරා එක වැඩ කරන්නේ. ඔයා බය වෙන්න එපා. මන් ටික පොඩ්ඩක් අස්පස් කරා මේවා නිකන් කැලෑව වගේ නේ. කාට හරි පයින්නවා. දැන් ඔන්න අර ෆ්‍රිජ් එක උඩින් නයා යනවා වගේ මෙයා යනවා මේ එක තැන් වල. මගේ කෝමාරිකා ගස් ටික ළඟින් යනවා. මේක බලන්න මේ. ඔයා දැකලා නැති ඒව හලෝ. මේ
අපේ ගෙවත් අත් ඔයගොල්ලෝ බලා ගන්න දෙයක්. මේ චුටිස්. හිය මේ ඒ ළමයා අන්න කර යනවා අස්සට. මේ අස්සට ගියා. ගස් උඩ එහෙම බලනවා දැන් දඩයම් මෝඩ් එකේ ඉන්නේ. ඒකයි වැඩි. මෙතෙන්ද අපිට අර මම කිව්වා වගේ දිගු මේ සතියන්තයක් තියෙන්නේ. අද තමයි සෙනසුරාදා ඇත්තටම. ඊයේ සිකුරාදානේ. මම හිතුවට ඊයේ මේ මට ඊයේ වීඩියෝ එකේ වැරදිලා කියුණා සෙනසුරාදා කියලා නෑ. අද තමයි සෙනසුරාදා. චූටි බාස්සර ඉදලක් ළඟ ඉන්නවා. ඒ අතරේ ඔයගොල්ලෝ බලන්න අපේ ගෙවත්ත. ගෙවත්තේ කොහොමදත් දේවල් තියෙනවා මේ. කවදත් තියෙනවනේ දේවල්. බීට්. ඇත්තටම පෙනල දළු මෙල්ලුමක් හදාගන්න පුළුවන් පෙනල ගොඩ තියෙනවා. පේනව නේද? මැදින්ම. ඒ අතර රතු රාබු. චූටි අතර හරි ඉන්නවා. පේනව නේද මිනිස්සයාගේ බෝල ටිකේ. මොකක්ද පැනීමක් කරා. එයා එතන සෙල්ලමක් කරනවා. ඉදාම පොලයක්වත් ඒ පැත්තට. එයාගේ සෙල්ලම්ගේ මෙතන තියෙන දැන් මොන බා. ඉතුලාට සෙල්ලම්ගේ වලත් හදා. බෝල දෙකක් දාන්න පණින්න බා. නෑ. මගේ කකුලත් අයිත් දන්නේ නෑ. කො ඇංගිලා ඉන්නවා මෙයාගේ මං හිතන්නේ කුරුල්ලෝ අල්ලන්න හරි මොකක් හරි ඒකට මේක හොඳයිද මන්ද මීට. ඇංගිලා ඉඳ. ඔය දැන් ඉන්නවා. බෝල දෙකකුත් එතන දාලා තියෙනවා අපිට වැඩක් නැහැ. අපිට මිනිහා මේ හරි දැක්කද මෙන්න මේ පඳුරේ නැගපු විදිහකුත් තියෙනවා එයාගේ. ඔන්න කුරුල්ලෝ කෑ ගහනකොට මිනිහා එනවා. Bang, atau apa yang mau kan? මේක නම් වීලුවක් වගේ සතා පොල්ලත්තකුත් එක්ක යනවා. සතා පොල්ලත්තකුත් එක්ක යනවා. පිස්සුවක් වගේ බයද. Enak dong kalau nanti amit danggal masuk. Ring yama ini masuk. Peno nih. Dekatnya tambah lagi kanduin. Oi. Mana deh no loket. Loket mana deh no. Nengi lain deh. Loket mana deh no. Eno. මිනිහා ඉන්නවා අර කස්සේ බලන්න ඕගොල්ලෝ. චුටි බාසු දැන් අර කස්සේ ඉන්නේ. සමහරට ඕක ඇතුළේ ඉඳලා දුවගෙන නේ අපේ ගාඩන් එක දිහාට අපි. මම මෙතන වැඩ කර ඉන්නේ. සෙලවෙන මනස වගේ සෙලවෙන අත්තක් බලන්න ඕගොල්ලන්ට ඕන. කට්ටිය ගිහිල්ලා ගරාජ් වල වාහන අරන් ගිහිල්ලා සෙලවෙන මනස මට ඕනේ ටැප් කරන්න සද්ද කරන්න පුළුවන් මේකට. එතකොට එන්නේ. බය කරන්න එපා එහෙම. මම උඩ ගියා එකපාරම. මම අත තියනකොට මිනිහා පයින්නවා. මල්ලි මේ බය කරන්න තමයි.
කොල්ලත් අතරන් යන්නේ. කුරුල්ල යනවා. ඒ ගැන කලබල වෙනවා. එයි නගී වගේ අත්තකට පැන්න චුටිස් දෙමිනි අත්තුඩ ඉන්න එක පාරම දඩවඩ ගා පැන්න කුරුළු සද්ද දැන් මෙන්න මේක අස්සකින් ඔයන් මම හිතන්නේ කුරුල්ලන්ගේ සද්ද මිනිහට ඇහෙනවා. කොටියෙක් ගහක නැගලා වගේ පේනවද උගල? තව යනවා. කොටිය කොහෙද යන්නේ? වැටෙනවා. ගිහිල්ලා වගේ. දැන් අර කුරුළු සද්ද එන දිහාස් වලට මිනිහා යනවා. අල්ලපු ගෙදර දිහාට යන්න. ඒ පැනින්න යන්නේ. කරදරයි. පනින්න යන්නේ. කෙලින්ම අල්ලපු වහල උඩට පැන්න හේතුව අන්න අර කුරුල්ලෝ ඉන්න. අයියෝ ඒ අපේ කුරුල්ලා ගියා යන්නේ. පේනවද මන් දවල්වලට එහා පැත්තේ වහල උඩ ඉන්නේ. අන්නත මට රිපෝට් කරන්න වෙනවා අපේ ගෙදර අයට. අල්ලපු ගෙදර වහලේ උඩට ගියා ඇන්ටෙනා එක ළඟට. මොකද මිනිහා දැක්ක ඇන්ටෙනා එකේ කුරුල්ලෝ ඉන්නවා. දැන් නම් සුරතලේ නවත්තන්න කාලේ හරි වගේ. මේ සත්තු කන්න පටන් ගත්තොත් වැඩේ අපිට එපා වෙයි. මෙන්න මේ පඳුරට නෙමෙයි නගින්නේ. අරින් මොන බාන්න යනවා. අපි මිනිහට ෆලෝ එකක් දෙන්න. ඒ කොහෙද යගී? වහලවල් උඩ ඉන්නේ පේනවා. චූටි ඒ අපේ ගෙදර වහලට පණින්න බෑ. මෙහෙ බලන්න. මෙහෙ බලන්න. තඩයක් කරුවෙක් බවට පත් වුණා. එයා දැක්කද ඔයගොල්ලෝ? දැන් මෙන්න මේ වැටෙන් පැනලා අනිත් පැත්තට ගියා.
අපි අපේ වැඩක් කරගමු. මම හිතන්නේ එයාට දඩයන් කරන්න ට්‍රේනින් එක හම්බෙන්නේ මෙන්න මේ අතු අස්සේ මැංගිලා ඉඳලා. අපරාධය අත ගොඩ ගැහුවේ නේද? දන්නේ අපි ඔය කලබලකාරී සමාජයෙන් මිදිලා මෙතෙන්ටම මෙන්න මේ වගා බිමට මම මෙතන වලවල් ටිකක් හදලා තියෙනවා. මෙන්න මේ බලන්න මේ හදලා තියෙන්නේ මේ ග්‍රීන් පීස් එක දාන්න. දැන් තා පොඩ්ඩකින් පීස් එක ටික හිටවන්න ඕනේ මම. ඊළඟට අපේ වගා බිමේ ලස්සන්ට තියෙනවා දේවල්. නෝකෝල් ගෝවා මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්න හිටියා මේ පෙනලා මගෙන් කට්ටිය ඇට ඉල්ලලා තිබුණා. දැන් මෙන්න මේ ඇට ගන්න පුළුවන් ඒවා මෙන්න මෙතන තියෙනවා මේ. කෙනෙක් මගෙන් ඉල්ලුවා ඇඩ්‍රස් එක එව්වොත් හරි මෙහෙට එන්න කිට්ටු තැනක නම් හරි ඉන්නේ වන්න පුළුවන්. ඒ පෙනලා ඊළඟට මාළු මිරිස් චූටි බාසන් අර වහලේ උඩ ඉන්නේ. දැන් හොයන්න බැරි වෙයි මිනිහා. පෙනලා එයි මිනිහට. දැන් මිනිහා පොඩි වැඩ නෙමෙයි දැන් ලොකු වැඩ කරන්න පේනවනේ. මාළු මිරිස් තවත් මේ මෙන්න මේ හරියට මේ වලවල් ටිකක් ගහලා තියෙන්නේ මේවා ග්‍රීන් පීස් හදන්න. දැන් බලන්න අපේ ගොටුකොළ අපි වල් එහෙම ගලවලා ලස්සනට හදලා තියෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නගෙන එන්නම්. බීට්රූට් දිනෙන් දින දල්වලන බීට්රූට් සිල්ලෝ බීට් අමු මිරිස් වල නම් අවසාන කාලේ තව සතියකින් දෙකකින් මේවා අයින් කරන්න වෙනවා. බටු මල් පිපෙමින් ගෙඩි හැදෙමින් බටු තියෙනවා. ඊළඟට මම කිව්වා වගේ වල් ගලවලා හරි ගස්සලා තියෙන මේ ගොටුකොළ ටික තියෙනවා. ගොටුකොළ භාජන 6ක් තියෙනවා. ඊට පස්සේ අර කැතයි වගේ තිබුණාට දිරපු බෝංචි වල තියෙන ඇත්තට මේවා නයිට්‍රජන් හින්දා මම හැම ගොඩ කරලා තියෙනවා. අපේ නෝනා නම් ওই කැලෑ අයින් කරනවා. මම ඒ උනාට දාලා තියෙනවා හැම. ඊළඟට කැරට් පැලවෙනවා. සමනල ප්‍රහාරයකින්ද ටිකක් පසුබාලා තියෙන මේ කේල් තියෙනවා. එහෙම ලෙඩක් දුකක් නැති මේ රාබු තියෙනවා. රාබු කොළ මැල්ලුමක් ගහගන්න පුළුවන් වෙයි අද හෙට. එතනින් ගියාම අතන චූටි බස්ට් හදලා තියෙන ඇඳ එහෙම තියෙනවා. කරපිංචා අද අහස මේ ගොඩක්ම පැහැදිලි නෑ. ඔයගොල්ලන්ට මම පොඩි ආරංචියක් කියන්නත් ඕනේ. මෙහෙ මේ බෙන්ඩිගෝ වල ඊයේ මම දැම්මා වීඩියෝ එකක් චයිනීස් ඩ්‍රැගන් පාක් කියලා එක. අද මම යනවා ඒ ඩ්‍රැගන් ඩාන්ස් එහෙම තියෙනවා. ඒව බලන්න. ඩ්‍රැගන් කියන්නේ මේ ගෝල්ඩන් ඩ්‍රැගන්ස් රන් මකරා කියලා මේගොල්ලෝ කියන. එහෙම වැඩක් තියෙනවා. මොකද බෙන්ඩිගෝ කියන නගරේ ඇත්තටම 1800 ගණන් වල මේ 1880 ගණන් වල චීන ජාතිකයෝ ගොඩක් ඇවිල්ලා තිනවා රත්තරන් හොයාගෙන. මෙල්බන් ඉඳලා පයින් ආවා කියලා කියන්නේ. කිලෝමීටර් 150ක්. ඉතින් අන්න ඒ අයගේ අතීතයක් මෙහි තියෙනවා. ඒ අතීතයේ සමරන වැඩසටහනක්. ඒගොල්ලන්ගේ පන්සල් ඒවා මේවා තියෙනවා. මේ බෙන්ඩිගෝ නගර මැදයේම ඒගොල්ලන්ට ලොකු ඉඩමක් තියෙනවා චීන ජාතිකයන්. යමෙක් පිටත් වෙන්න යනවා. යා. මේ ඔවම තමයි වැඩි. ඒකින්ද මම මේ බෙන්ඩිගෝ ඩ්‍රැගන් ෆෙස්ටිවල් එකට එහෙම නැත්නම් ඊස්ට් පැරේඩ් කියලා කියනවා. ඒක බලන්න ඊස්ට් ෆෙස්ටිවල් එක බලන්න පාස්කු උත්සවය බලන්න යනවාද. මට මතකයි 2021 අපි මේ පාස්කු උත්සවයේ ඉන්න වෙලාවේ තමයි අපිට අර අමිහිරි ආරංචියක් ආවේ. ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලා. 2021 මට වැරදුනා. මම හිතන්නේ 2019 නේ. 19. දැන්ට අවුරුදු 6කට ඉස්සෙල්ලා.
බලන්න මගේ ගෙවත් හරි ලස්සනයි බලන් ඉන්න පුළුවන් නේද? ගොවියත් ඔහෙ ඉන්නවා අද පොඩ්ඩක් ජර්සියක් එහෙම දාගෙන ඉන්නවා ටිකක්. සීතලමත් නෑ ඒ වුණාට උදේ පාන්දර දාගත්ත ගමන් එහෙමම ඉන්නවා. මම මේ උඩ බලන්නේ චූටියා ඉන්නවද කියලා මිනිහා පේන්න නෑ අන්න අර පැත්තේ. ඔහලි උඩට ගියා. එහෙමනම් මේ මම අද පාස්කු උත්සවයට එහෙම නැත්නම් ඊස්ටර් ෆෙස්ටිවල් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒවා එනකන් මේවා බලන්න. අපේ ගෙවත්ත් ලස්සනත් බලාගන්න. සියලු දෙනාට හැමදාමත් කියනවා වගේ ජයම වේවා කියමින් නතර වෙන්නේ. චූටියත් කොහේ හරි යති මිනිහා කොහෙද කියලා බලන්නත් ඕනේ.